ආශාවෙන් බැඳුණු ආදරයේ රළු රාත්‍රිය. ඔහු නිදන කාමරයේ දොර සෙමෙන් වසා දමන විට ඇගේ හුස්ම ගැනීමේ ශබ්දය වේගවත් වීම හැරුණු විට කාමරයේ නිහඬ විය. අඳුරු ආලෝකය, සේද හැඳ ඇතිරිනි සහ කාමරයේ දුර්වල සුවඳ වාතයේ එල්ලී තිබුණි. ඔහු ඇයව තම අතට ගෙන බිත්තියට තද කළේ ඔහුගේ හඬ පහත් කර අන දෙන ලෙසයි. අද රෑ ඔයා මගේ හරිද නීති දාන්නේ නැහැ. යටත් වීම පමණයි. ඇගේ හදවත වේගයෙන් ගැහුණා. ඇයට විරුද්ධ වීමට අවශ්‍ය වූ නමුත් ඇගේ ශරීරය ඇයව පාවා දුන්නා ඔහුගේ ස්පර්ශයේ යටතේ වේලමින්. ඔහුගේ දෑත් රළු කුසගින්නෙන් සැරිසරුවා. එකක් ඇගේ හිසකෙස් පිටුපසට ඇදගෙන අනෙක ඇගේ මැණික් කටුව තද කළා. මිය සහ ආශාව අතර ඉරා දැමූ ඇයගේ හුස්ම හිර කළාය. මෘදු විලංගු කික්කිරීම ඇගේ මැණික් කටු ඇඳ කනුවට ඉහළින් අගුරු දැමූ විට ඇගේ දනහිස් පාහේ දෙහුණා. ඇයගේ තොල් ඇගේ කන ස්පර්ශ කළේය. ඔහුගේ අපිරිසිදු කිඳිරෙනි ඕනෑම ස්පර්ශයකට වඩා ගැඹුරට දැවෙනවා. සෑම හාදුවක්ම දැඩි විය, සෑම කටගැස්මක්ම උණුසුම් විය, සෑම පහරක්ම ස්පර්ශයක්ම අන්තිමට වඩා හයියෙන් කාමරයේ රාගයේ සහ යටත් වීමේ රිද්මයෙන් පිරී යනතුරු. ඇය ඔහුට ඇගේ ශරීරය පමණක් ලබා දුන්නේ නැත. ඇය ඔහුට ඇගේ පාලනය ලබා දෙමින් සිටියාය. ඒ නිසා රාත්‍රිය දරාගත නොහැකි වෙසමත් විය. සමහර විට ආදරය මුරුයි. සමහර විට එය රළු, අමු සහ අමතක නොවන්නේය. එක් ලස්සන රස සාගරය. පිටපත ප්‍රසන්න වැලිවත්තගේ විඩියෝ නිර්මාණය සහ සංස්කරණය. වසා